අයිබෝන් පොතක් එක්ක කතාවක් තුන්වෙනි එපිසෝඩ් එකට අපි තෝරගන්නේ තවත් සම්මානලාභී විශිෂ්ට නව පරපුරේ කවියෙක්. ඉතින් ඔහු නමින් රුවන් බන්දුජී ඔබ අහලත් ඇති. ඉතින් රුවන්ගේ අලුත් පොත තමයි දූමලා වන්‍යාගාරය කියන වෙනස් නමක් තියෙන පොතක්. ඉතින් බන්දුජීගේ කවි ගත්තාම ඇත්තටම ඔහු කෙටි කවි ලියන්න ඉතාම දක්ෂ සහ භාෂා භාවිතාවේදී ඉතාම බුහුටිකමක් දක්වන ඔහු කවිය හැඩ ගන්නවන්නට. එතකොට අර සඳැස් කවියක තමයි අපි යතියක් දකින්නේ. එහෙම නැත්නම් එකම තාලයකට යන එකම රටාවකට යන පද දකින්නේ. නමුත් ඔහුගේ කවිවලත් ඒ තාණේ රැකගෙන ඉතාම අපූර්ව රසයක් මතු කරන්න ඔහු සමත් වෙලා තියෙනවා. ඉතින් එහෙම කවි ගණනාවක් මේ පොත ඇතුලේ තියෙනවා. ඉතින් තව දෙයක් තමයි මේ ඔහුගේ කෙටි කවි. දැන් කවියක් ඇතුලේ තියෙන සමහර පුංචි කොටස් පවා වෙන වෙනම ගත්තත් අපිට අසීමාන්තිකව රස විඳින්න පුළුවන්. ඉතින් කවිය රස විඳින සහෘදයන්ට පැයක් විතර නතර වෙලා හිතන්න පුළුවන් දේවල් පුංචි කවිය ඇතුලේ අපිට ගොඩක් මුණ ගැහෙනවා. ඉතින් එහෙම කවි කීපයක් තමයි මම අත්‍තරම තෝරාගත්තේ. මුළු කවි පන්තියම කියවනවා වෙනුවට පුංචි කවි ටිකක් ඔබට පොඩි උත්තේජනයක් දෙන්න පොත හොයාගෙන කියවන්න මම තෝරාගත්තා. අපි කියවලා බලමු. මම මුලින්ම තෝරාගන්නවා 17 වෙනි පිටුවේ තියෙන බඹර ගී 7ක් කියන කවි පන්තිය. මේකේ පුංචි හැඳින්වීමක් කරලා තියෙනවා කවියට. සාමාන්‍ය ප්‍රමාණයේ බඹර වද 10ක් පිලිස්සුවහොත් බඹරු මිලියනයක් මැරෙති. සීගිරියේ බඹර වද වලින් 70%ක් පමණ දැනට ගිනි තබා හලු කර තිබේ. පුවත්පතකින් කියලා. ඉතින් එතකොට මේ කවි කියන්නේ කවුද? මේ සඳහන් නැත්තේ සංචාරකයන්ගේ හිතසුව පිණිස සිදු කළ එකී සංහාරයේ සැලවීමෙන් අනතුරුව සීගිරිය වෙත දස දෙසින් ඇදී ආ බඹරුන් විසින් කැටපත් පවුර මත කුරුටුගා තිබියදී හමු වූ ගී අතරින් කීපයකි. ඉතින් ඒ හැඳින්වීම ඇත්තරම මේ හැඟීම් උලුප්පන මට්ටමේ ලිවීමක්. අපි බලමු බඹරු මොනවද කියලා තියෙන්නේ කියලා. බඹරෙක්මි සියෝවැ ආමි ඝාතනය කළ සොයුරන් බැලීමි හමුවනා තැනදිම විෂය බාර ඇමති අනිමි. ඉතින් උත්ප්‍රාස රසය මතු කරන්නට ඔහු තමන්ගේ භාෂාව භාවිතා කරලා තියෙන විදිහ ඉතාම විශිෂ්ටයි. ඉතින් ඊළඟට විකෘතිවල අපට විත් පිලිස්සී මොලොක් අත්පා මැරී සිටියේදී පැටව තොටිල්ලක් තැබූ තැනකින් නැගයේ නොගැයූ බඹර ගී මුසු දුම් රොටි. නිල් කටරොල් මලට වැටුනි කඳුළු සමගලේ මං එද්දිත් ගිනි ගන්නවා පෙම්බරියගේ ගේ. ඉතින් තමන්ගේ හිත මිත්‍රාදීන් බිරිඳ දූ දරුවන් මරුණට පස්සේ බඹරු ඇවිත් මේ වගේ කවි ලියන්නට ඇති කියලා බන්දුජීව කියනවා. ඒ වගේම මේ පොත පුරාම අපිට විවිධ ඉතිහාස චරිත මුණ ගැහෙනවා. ඉතින් එතකොට බන්දුජීවගේ ව්‍යුත්පත්තිය ගැන ඔහු මේ කලාව ගැන මේ සාහිත්‍ය ගැන මේ දේශපාලනය ගැන කොයිතරම් හැදෑරීමක් කරලා තියෙනවද කියන එකට හොඳම උදාහරණ මේ පොත ඇතුළෙන්ම අපිට මුණ ගැහෙනවා. අපේ නවකයන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපි කරන අපි දේවල් පිළිබඳ එහෙම නැත්නම් අපි කවියක් ලියනවා නම් අපි චිත්‍රයක් අඳිනවා නම් ඒ පිළිබඳ මන හැදෑරීමක් කරන්නේ නැහැ. ඔබට හැකියාව තියෙන්න පුළුවන්. නමුත් අපි මේ විෂය පිළිබඳ සුළු හෝ හැදෑරීමක් කරන්න ඕනේ කියන එකයි මගේ නම් අදහස. ඉතින් ඒක කොයිතරම් දුරට බන්දුජීව කරලා තියෙනවද කියලා ඔහුගේ කවි කියවද්දී ඔබට තේරෙනවා. ඒ වගේම ඔහු මේ ස්වභාවික පරිසරයේ තියෙන උපමා රූපක භාවිතය ඉතාම ලස්සනට කරන කෙනෙක්. මේ කවිය බලන්න කනගරායන් ආරු කියන කවිය 22 පිටුවේ තියෙන්නේ. ඒකෙත් පොඩි හැඳින්වීමක් තියෙනවා. ලංකාවේ උතුරු දිසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි. නදියක් දුටු තැන නවතා ලලිත ලතාවෙන් අමතා දකුණට හරවන්න හදන රජුන් ඇමතියන් නොතකා උතුරටම ගලා යයි කනගරායන් ආරු.
මහවැලි කැලණි වලවේ කළු යන ගංගා මිනි කැට තියන් සිටියේදී දිය යට හංගා තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා ආරු කනග රායන් පාරට බැස්සා රතු නූණු මල් පිපෙන ලාදුඹුරු බිම් තීරු නිල් පාට සායමෙන් කරවමින් පින්තාරු රැලි අතර හොවාගෙන වන්නියෙන් එන සේරු උතුරටම ගලා යයි කනග රායන් ආරු. ඉතින් බලන්න කොච්චර ලස්සනට ඔහු තමන්ගේ අදහස කවිය ඇතුලේ මතු කරලා තියෙනවද කියලා. මේ වගේ කවි ගණනාවක් තියෙනවා මේ පොත ඇතුලේ. බොහොම හෙමින් කියවන්න ඕනේ පොතක්. සමහර කවි වලට කලින් අපූර්ව කෙටි කතා වගේ පුංචි හැඳින්වීම් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් හෙමින් ඉඳන් වෙලාව අරගෙන කියවන්න ඕනේ පොතක්. උත්ප්‍රාස රසයම නෙමෙයි සමහරට මේ මතු කරන දේශපාලනය ඔහු මේ කවිය ඇතුලේ බලන්න. රෑබදුල්ලන්ගෙන් අවසරයි. දැන් වෙලාව රාත්‍රී 12 පසුවේ විනාඩි 40යි. ජලාශයට නෑසෙන හඬකින් කොඳ මල් පොහොට්ටු පුපුරයි. මෙහි රැස්ව සිටින සියලුම රෑබදුල්ලන්ගෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ වෙන මොහොකටවත් නෙවෙයි සිගරට්ටුවක් බීමටයි. ඉතින් රෑබදුල්ලන්ගෙන් අවසරයි කවිය අවසන් කරන්නේ එහෙම මුල ටික කියවලා බලන්න ඕනේ ඔබ. කියෝ වගේ කෙටි කවි ඔහුගේ කවියක් ඇතුලේ තියෙන පුංචි පුංචි කවි කොයිතරම් රස විඳින්න පුළුවන්ද කියලා බලන්න මේ කවිය කියවලා. මිරිදියෙන් පිරුණු කවියක් කියන කවියේ පන්තිය 28 වෙනි පිටුවේ තියෙන මේ කවි එකින් එක අරගෙන මුළු කවියම ගලප ගන්නවට වඩා එකින් එක අරගෙන මදක් පොඩ්ඩක් කියවලා හිතලා බලන්න. මිරිදියෙන් පිරුණු කවියක්. සාගරයේ ගැඹුරු බව ඇත්තයි. හාරලා බැලුවොතින් වෙරළත් සෑහෙන්න ගැඹුරකින් යුක්තයි. සාගරයේ ගැඹුරු බව ඇත්තයි. හාරලා බැලුවොතින් වෙරළත් සෑහෙන්න ගැඹුරකින් යුක්තයි. ඊළඟ තව කවියක් තියෙනවා. උතුර උත්කර්ෂයට නංවන චුම්බක ගුණය ගෙවුනම මාලිමාවක හදවත අන් දිශා හතටත් විවෘතයි. දහවල් කාලයේදී ප්‍රදීපාගාර කොහොමටත් ගුප්තයි. අන්ධකාරයේදී රසාලිප්තයි. ඉතින් මේ වගේ කවිය ගලාගෙන යනවා. ඉතින් කියවලා බලන්න මේ කෙටි කවි වල ඔහු මතු කරන රසය කොයිතරම්ද කියලා. දැන් ඒ වගේම තව කවියක් තමයි මේ ටික ටික කියන කවිය 29 වෙනි පිටුවේ. මේක ඇත්තටම දේශපාලනික අර්ථයක් සහිත කවියක්. නමුත් ඒකෙත් තියෙන අපූර්ව උපමා රූපක භාවිතයක්. මේ කවිය බලන්න. නොම මුණ ගැසුණු තැන ගින්දර මාරාන්තික තුවාලයකින් වැහෙන ලේ ගොඩක් වඩාගෙන කතුරු තුඩු වග ගිලි කුලි වෙයි කපු පුළුන් ටික. මම එකයි කිව්වේ වෙලාව අරගෙන ටික ටික රස විඳින්න ඕනේ කවි පොතක් තමයි මේ බන්දු ජීවගේ දෝමලාවන්‍යාගාරය. ඒ වගේම මේ සමාජයේ තියෙන මේ නොයෙක් සංසිද්ධීන් නොයෙක් විශ්වාසයන් සහ මේ දේශපාලනික කතාව ඔහු වරින් වර ප්‍රශ්නයට නගන ඔහු කවිය ඇතුලේ. ඉතින් මගේ පොඩි තාරා වගේ කවි සහ ඔහුගේ ඒ අපූර්ව පරිකල්පනයට දෙස් දෙන කවි. විවිධ කලාකරුවන් ගැන ඒ වගේම විවිධ කලාකරුවන් ගැන විවිධ ගත්කතුවරුන් ගැන විවිධ දේශපාලඥයන් ගැන ඔහුගේ මතක ඔහු කවියට ගේනවා. ඉතින් ඒක හරිම ලස්සනයි. අපේ හැඟීම් අවුස්සන සුළුයි. ඉතින් මම එකයි කිව්වේ මේ පොත හැමින් ඉඳගෙන හැමින් චුට්ට චුට්ට කියවන්න ඕනේ පොතක්. දැන් බලන්න මේ තවත් අපූර්ව අත්දැකීමක් මම හිතන්නේ මේක අපි සාමාන්‍යයෙන් කවි ලියනකොට අපි කියනවා කාව්‍යාත්මක වචන භාවිතා කරන්න ඕනේ කවිය ලස්සන වෙන්න. එතකොට හැබැයි ඔය සීමා මායිම් බිඳගෙන එළියට බහින්න කවියන්ට අයිතියක් තියෙනවා. ඉතින් මේ බලන්න ඔහු කරලා තියෙන පෙරලිය. පෙරලිලා පිනිබින්දු බවුසරයක් දාස්පෙතියා මල්ගොල්ලට තටු පොඟවගෙන පින්නෙන් ගොඩබසි දාස්පෙති මල් මතට පැණි කුරුළු හෙලිකොප්ටර ලා තැඹිලි පාටගෑ දිමි මොටෝ බයිසිකල් ගේට්ටුවෙන් පිට වී ගොටුවේ ඇදෙනවා අතු දිගේ පහළට
කඳු වැටිය මිහිදුම් සිගරැට්ටු උර උර අලු කඩයි නිම්නයට. කරක කරක ඕලු මල් ස්ටාර්ට් කරවන යතුර ඉරබසී දොළදියට. පැහැදිලිව පෙළේ දැන් දොළ පතුල පැහැදිලිව දිලේ දැන් තුරු වදුල. ඉතින් මේ විදිහට මැතිවරණය දා මගේ කුඩා හිමිදිරිය කියන කවි පන්තිය 45 වෙනි පිටුවේ තියෙන්නේ. ඔහු බලන්න මේ කවිය ඇතුළට ගෙනල්ලා තියෙන වෙනස් විදිහේ වචන. මේක ඇත්තටම ඔහු හිතාමතාම කරපු වැඩක්. මේ පරිසරය සහ මේ වචනවල ගැළපීම කොයිතරම්ද කියලා මිනිස්සුන්ට අපිට හගිස්සවන්න. ඔහු කවිය අවසන් කරනවා මෙහෙම. අපැහැදිලි කිසි දෙයක ඡායාවකුදු නැති උදයක පැහැදිලි අපේක්ෂකයෙක් නැති තැන මම ප්‍රාර්ථනා කෙරුවා. කැනබීස් යෝධයා පැමිණ පෙරදිග බන්ධනාගාරයේ සිඳ බිඳ මුදාගෙන සිරකරුවන් අම්බරයට විසිකරේ කරත්වා කියා ඔහු මම ප්‍රාර්ථනා කෙරුවා කියලා. ඉතින් ඒ වගේ අපූර්ව කවි ගණනාවක් මේ පොත ඇතුලේ තියෙනවා. නැගිට්ටා කියන කවියත් ඒ වගේ බිදින් බිද කියවගෙන ගියපුවම ඔබට බොහොම අපූර්වට රස විඳින්න පුළුවන් කවියක්. ඉතින් කෙටි කවි අතර ඔහුගේ බුහුටිකම හොඳටම පෙන්වන කවිය මේක කියලා මට හිතෙන්නේ. ඇද වැටීමක් පිළිබඳ 50 වෙනි පිටුවේ තියෙන කවිය. ඇද වැටීමක් පිළිබඳ. වියලී ඇද වැටීමෙන් පසුවය ඇවිදින්න පටන් ගන්නේ තුරුපත්. පරව ඇද වැටුණාම දිය මත හැම නෙළුම් මල් පෙත්තක්ම ඔරුවක්. ඉතින් බලන්න වියලී ඇද වැටීමෙන් පසුවය ඇවිදින්න පටන් ගන්නේ තුරුපත්. පරව ඇද වැටුණාම දිය මත හැම නෙළුම් මල් පෙත්තක්ම ඔරුවක්. ඉතින් ඉතුරු ටික මම ඔබට බාර කරනවා කවිය ගැන හිතන්න, කල්පනා කරන්න. හරිම අපූර්ව වචන හරඹයක් ඔහු කරලා තියෙන්නේ. මේ කවිය ඇතුලේ කෙටි කවිවල තියෙන හයිකු වගේම ඇත්තටම මේ සිංහල කෙටි කවිවල අපිට නන්දන වීරසිංහ වගේ කවියන් මතක් වෙනවා. කෙටි කවි ලියන්නේ ඉතාම දක්ෂ කට්ටිය. ඒගොල්ලෝ වචන කීපයක් භාවිතා කරලා මහා අර්ථයක් මතු කරනවා. ඉතින් මේක මම දකින්නේ වගේ විශිෂ්ට කවියක්. ඊළඟට ගමන හා සම්බන්ධ දෑ පිළිබඳ කියලා කවියක් ඔහු ලියලා තියෙනවා 51 වෙනි පිටුවේ. ඒකෙත් තියෙන මුල් කවිය මම කියවන්නේ නැහැ. නමුත් මෙන්න මේ පුංචි කවි පොඩ්ඩක් නැවත මතක් කරලා බලන්න. ගමනක වෙහෙස මහන්සිය නොව ගෙවා ඇති දුර පමණි මැන බලන්නට දන්නේ අර කිලෝමීටර් කණු පෙළ. ඊළඟට තව කවියක් තියෙනවා. මලකඩ යකඩ වෙත පැමිණ දුඹුරු පෑ අත් දිගු කර ආරාධනා කරයි දි รา පත් වනු පිණිස. ඉතින් ඒ වගේ මේ කවියම තවත් තැනක තියෙනවා මේ බලන්න. ප්‍රපාතයේ ළඟ නිසල්මනේ බලා හිඳී උත්තල දර්පණයක් පිනිකැට රූටන බීදුරු මුහුණින් විශාලනය කර දක්වා අනතුර මූණවත් නුදුටු ලිපි අරගෙන රාත්‍රී තැපැල් දුම්රියේ නැගගෙන ඉතා දුර ගමන් යයි මුද්දර. තියෙන මේ කවියත් හරිම ලස්සනයි. රයන්න පිළිබඳ. ඔහුගේ අතරම මේ තේමාව වුණත් හරිම වෙනස් විදිහේ තේමාවන් හැම එකක්ම ඔහු කවියේ වෙනසක් කරපු රචකයෙක් මම දකින විදිහට. රයන්න පිළිබඳ. අන්ධකාරය හා මුද්‍රික පාන වර්ග පිරිමැදුරට ඇට්ටේරියා මල් අමුත්තන් රැස් කර චන්ද්‍රාලෝකයෙන් හොඳ වැයින් සංග්‍රහ කරයි අඹර. මදිරා සහ මදිරා නොවන දෑ අතර වැතිර ඉන්නෙකි අතුර. අතුරේ ගිහින් මොකටද මල් කපන පිහිය විසිකර. සුළඟට තැබෑරුම් තුල තිබියදී හමු වෙයි. මදුවිතෙන් එතර වූ කිසිවෙක් කර තබාගෙන නොගොස් එහි තබා ගිය පහුර. සඳතරම් ජනප්‍රිය නැති නමුදු පෙම්වතුන් අතර ඉර විසින් ගත යුතුය සඳ නොගන්නා තීරණ. අමිහිරි බැව් දැනම තම කටහඬ
පිටත් කර හරින්නට අන්තිම මාළු කූරියන් 7-8 සලා ඉටිරැල් චාමර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැහැණියක් පෑදුවා තම උගුර. මල් පිළිබඳ කියන කවිය අතර මං කිව්වා වගේ කෙටි කවි විදිහට අරගෙන රස විඳින්න පුළුවන් කවි කීපයක් තියෙනවා. එලාම් එක තියා හවස 4ට හොඳටම නිදි සෙන්දි හෙන්දිරික්කා මල් කැකුල කොච්චර පිපුණත් කෙකටිය සහ කොඳ ඒකට කවුරුත් කිව්වේ නෙළුම් විල. මම අපේ එපිසෝඩ් එක අවසන් කරන්න තෝරගන්නවා මේ දිගු කවිය. මුළු කවියම කියවලා ඉවර කරන්න තමයි මම හිතන්නේ. එහෙම කියවලා ඉවර කරන්න වටින කවියක් ඒක. තියෙනවා 67 වෙනි පිටුවේ තියෙන්නේ. පැදී කඳු මුදුනකින් ඇදී ආ කහ පැහැති වූඩිස්කය විසිර ගිය තාරුකා ඉත්තන් අතුරින් කිහිපයක් පොකුණු දියට වැටිලා දිලිසි තියෙනවා. මිහිදුම් පිහිනුම් තටාකයට වැදිලා හත්දින්නත් තරු පන්තිය එගොඩට පිහිනා යමින් තියෙනවා. ආකාශයේ සිකුරු තරුව ඇත නැත කියන පුවරුවේ නැත කියන කොටස වලාකුළකින් වැහිලා ඒ කියන්නේ සිකුරු තරුවක් තියෙනවා. හිඳි රුක්කත්තන ගහේ අතුමත කණාමැදිරි එලි ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. පිනිජම්බු ගහේ කොළයක් යට ලා කහ පාට බිලියඩ් බෝලයක් වාගේ බට්ටිච්චෙක් නිදි ගුලි ගැහිලා. ගහ යට තද රෝස පාට මල් රේණු වැටිලා තියෙනවා. පැවැත්තේ රාත්‍රී කලාගාරය ඇතුලේ ඡායාරූප ප්‍රදර්ශනයක්. ඉන් එකක වමේ සිට පිළිවෙලින් ගැටි තනන ඉල්ලේ නැගී යන කෙටිපන්දුව කොකබුරා කුරුළුරුව අරවින්ද සහ පුල් පහර. තව එහෙක ඇට්ලාන්ටික් සාගරයේ කිදී නොපෙනී යමින් පවතින ඩිකැප්‍රියෝගේ අයිස් විදුණු මුහුණ. තව එහෙක වාත්ස්‍යායනය සහ සයනය. තව එකක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමට දුටුව සිහිනය. රෑ කියලත් වෙනසක් නෑ තෙකලා විදුලිය. පුළුල් මාර්ග සහ නල ජලය දේපල සමාගමක අත්තල්ලන් මුඩුබිම් කට්ටිය හරහා ගමන් කරමින් තියෙනවා. පූජ්‍ය නොවන පක්ෂය හෙවත් පූජ්‍ය පක්ෂයේ විපක්ෂය පාපුවරුවල එල්ලී ගමන් කරමින් සිටිනවා. වීදියේ බැලුම් විකුණන සීයා කෙනෙකුන්ට අයත් බැලුම් රිටක් මුදුනේ නොවිකිනී ඉතුරුණු බැලුම්වල එව්වා ගෙවී ගිය සැඳෑ යාමේදී පිම්බු මුණුබුරාගේ හුස්ම පිරිහිර වී තියෙනවා. මං ඒ කුඩා පිනිබින්දුව තියාගෙන මල මතම හිරුට නොපෙනෙන පරිදි දෝතින්ම වහන් ඉඳලා තියෙනවා. බිඳී නැති පිනිබිඳක් ඉතුරු වී ඇති බවට කවුරු හරි ඔත්තුවක් හිරුට දීලා තියෙනවා. වරින් වර අප වෙතට පැමිණි සිරිමත් අනවරත වූ විලසින් අසිරිමත් දෑ බොහෝ සිදු කර තියෙනවා. සිරිමත් හමු නොවන සමාන්තර වූ ලෝකයක පෝල් තනි වී හිඳිනවා. පෝල් ගැන තව කියන්නේ නම් පෝල් මායා රටේ වැසියෙක්. පෝල් ඉන්නෙම මායා ලෝකේ. එහෙව් පෝල්ටත් කතිර ගැන්නූ දෙයත විහිදුවා දෙපැත්තට තැනූ විද්‍යුත් ගුලියකින් පහර දෙයි අෂ්කා. කතාව අගදී දෙවන්දොරාසන් මරා දැමිය යුතුයයි සරච්චන්ද්‍රයන් දැනටමත් තීරණය කර අවසන්. ඒ නිසා නොරිකෝසන් ඔයා තනිවෙන්න ඉඩ තියෙනවා. තියෙනවා තව හුඟක් දේ තියෙනවා. ඒවා ඒ ලෙසම තිබියදී බිඳ තමා සංස්කෘතික ත්‍රිකෝණයේ එක් පාදයක්. එතනින් පැන මනක් කල්පිත සතුන් නවනාරි කුඤ්ඤරය ලිහාගෙන පැමිණි අඟනුන් නන්දා ගිනි තියන්නට කලියෙන් අල්මාරියෙන් පලා ආ පෙම්හසුන් රතු පාට කහ පාට කොළ පාට පන්දම් අතින්ගත් මිනිසුන් ඉරි තැළුණු මිදියුෂ බඳුන් රැගත් වායුමය බැලුණයක් පහළ මිටියාව ඉතින් පැන නැග ඉහළ නගිමින් තියෙනවා. ඉතින් රුවන් බඳු ජීව කියන්නේ ඒ වගේ වචන වලින් හරඹ කරන්න පුළුවන් කවියෙක්. ඉතින් පරිසරයේ හමු වෙන අනුභූතීන් පරිසරයේ හමු වන උපමා රූපක මොනවට භාවිතා කරමින් ඔහු කවිය ලස්සන කරනවා. ඉතින් දෝමලාවන්‍ය ආකාරය හොයාගෙන කියවන්න අපූර්ව කවි පොතක්. මම මේ පුංචි හයිලයිට් එකක් විතරයි දුන්නේ. මේ කවි වෙනම කියවලා
මුළු කවි වශයෙන් කියවලා රස විඳින්න පුළුවන් අපූර්ව කවි පොතක්. අපේ කවියෙකුගේ නව කවීන්ගේ මනස කොතනද තියෙන්න ඕනේ, ව්‍යුත්පත්තිය කොතනද තියෙන්න ඕනේ, තමන්ගේ දැනුම කොතනද තියෙන්න ඕනේ කියන එකට හොඳම උදාහරණයක් මේ කවි පොත. භාෂා භාවිතය ඉගෙන ගන්න, උපමා රූපක භාවිතය පිළිබඳ ඉගෙන ගන්න ඉතාම හොඳ කවි පොතක්. ඉතින් හොයාගෙන කියවන්න. ඔබ සැමට බොහොම ස්තුතියි. ජය වේවා.